13 ගානක් නෙවෙයි තියෙන්නේ ප්‍රකාශ දූත ආචරණයේ ප්‍රධාන ලක්ෂණ ආදර්ශනීය කිරීමට පරීක්ෂණයක් විස්තර කරන්න. ආලෝකීය ස්වභාවය පිළිබඳ අපගේ අදහස් කිරීම පරීක්ෂණ ප්‍රතිඵල බලපා ඇත්තේ කෙසේද? අපිට මේක ප්‍රකාශ කෝෂයේ පරීක්ෂණය යෝජනා කරන්න පුළුවන්. ප්‍රකාශ කෝෂයක් තියෙනවා. ඒකෙදි අපි සංවේදී මයික්‍රෝ ඇමීටරයක් තියෙනවා. ඊට පස්සේ අපි වෝල්ට් මීටරයක් තවි කරගන්නවා. ඊට පස්සේ අපිට ඕනේ විචල්්‍ය වෝල්ටේජ් ප්‍රභවයක්. අපිට ඕන නම් මෙහෙම හදාගන්න පුළුවන්. අපි සාමාන්‍ය මුලින්ම S ස්විච් එක Aට සම්බන්ධ කරනවා. එතකොට අපි ප්‍රකාශ කැතෝඩයට ඍණ විභවයක් ලැබෙන්නේ. ඒතර මේකට ආලෝකයේ පතන වෙන දෙනවා. දන්න සංඛ්‍යාතයක් ත්‍රිවතාවයක් තියෙනවා. ත්‍රිවතාවය කියලා මෙතන අදහස් කරන්නේ ෆෝටෝන පතන වීමේ ත්‍රිවතාවය. ඒක වරපලයක් මත ඒක කාලයකදී පතන වෙන ෆෝටෝන ගණන. ඒතර ත්‍රිවතාවය කියලා අදහස් කරන්නේ ඒක වරපලයකද ඒක කාලයක පතන වෙන ෆෝටෝන ගන්න සංඛ්‍යාතය. ඒතර ත්‍රිවතාවයේ සංඛ්‍යාතය නියතව තියලා අපි මේ ප්‍රකාශ කැතෝඩිය මතට ආලෝකය පතනය කරනවා ත්‍රිවතාවයයි සංකේතය නීතව තියලා. ඊට පස්සේ අපි විභවාන්තර වැඩි කරනවා මේ විචල ප්‍රතිරෝධකයේ වැඩි කරමින් විභවාන්තර වැඩි කරලා ධාරාව පරීක්ෂා කරලා බලනවා. ඒක ධාරාව මොකක් වෙයිද? ඇත්තටම කිසිම ධාරාවේ වෙනසක් වෙන්නේ නැහැ. අපි පරීක්ෂණය කරොත් මේ අපි එකට කියන්නේ NODB විදිහට ප්‍රකාශ ධාරාව අපිට නියත ධාරාවක් ලැබෙයි. අපි විභවාන්තර අනිත් පැත්තට අරගෙන ස්විච් එක බීට දාලා කැතෝඩිය පැත්තට ධන විභවයක් දීලා පරීක්ෂණය කරොත් අපි සාමාන්‍යයෙන් පැත්තට උඩ අඳින්නේ. අන්න එක්තරා අවස්ථාවකදී මේ ධාරාව නවතිනවා. මේ ධාරාව නවතින අවස්ථාව කියනවා නැතුම් විභවය කියලා. ඒ කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ගැලවීම නවතින විභවය. ධාරාව ගැලවෙන නවතිනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගැලවීම නවතිනවා කියන එක. අන්න නැතුම් විභව හොයාගන්න පුළුවන්. ඒතර අපි ඊට පස්සේ ඕනනම් ත්‍රිවතාවය දෙගුණයක් කළත් මේ පරීක්ෂණය කරත හැකියි. ඒතර මොකෝ වෙන්නේ? ඉස්සෙල්ලා ධාරාව වගේ දෙගුණයක් ධාරාව මේක අයි නම් මෙයා දෙකයි අයි වෙනවා. අපි ත්‍රිවතාවය වැඩි කරන්න මෙයා අයි මේ එකම සංඛ්‍යාතය. එකම සංඛ්‍යාතය ගත්තොත් නැවතුම් විභවය එකම එනවා. ඒ අගේ වෙනවා. අපි තුනක් කරොත් ත්‍රිවතාවය තුනක් අයි කරොත් ධාරාව 3යි අයි වෙනවා. නැවතුම් ඉබේ එකම වෙනවා. එහෙනම් මොකද්ද අපි ඉගෙන ගන්නේ? සංඛ්‍යාතයේ දෙහෙලිය සංඛ්‍යාතයට වැඩි නම් ත්‍රිවතාවය සමානුපාතික වෙනවා ධාරාවට. ධාරාව සමානුපාතික වෙනවා ත්‍රිවතාවයට. ඔන්න අපි එක නිගමනය ප්‍රකාශිත ආචරණ ගුණාංගයක් ප්‍රකාශ ධාරාව සමානුපාතික මේ ප්‍රකාශ ධාරාව සමානුපාතික වෙනවා ආලෝකී ත්‍රිවතාවයට දෙහෙලිය සංඛ්‍යාතයට වැඩි වෙලාවට. අපිට ඕන සංඛ්‍යාත වෙනස් කරමින් පරීක්ෂණය කරත හැකියි. සංඛ්‍යාත වෙනස් කරමින් පරීක්ෂණය කරොත් කොයි වගේ වෙයිද? එතකොට මේකේ දැන් අපි පොඩි උපකල්පනයක් කරන්න වෙනවා. මේ සංකේතෙත් එක්ක මෙයාගේ මේ අපි යම් නියත ත්‍රිවතාවයකට ගැලවෙන ඉලෙක්ට්‍රෝන ගන්න නියතයි කියලා වගේ අදහසක්. එහෙම ගත්තම අපිට ගොඩාක් දුරට ලැබෙන්නේ නියත ධාරාවක්. ආයකව ගත්තා නම් මේකේ පොඩි ගැටලු වෙනවා. මොකද අපි ගුරුවත් පොතේ තියෙන මෙහෙම NODB. ඒතකොට මොකෝ වෙන්නේ? ත්‍රිවතාවයේ නියතව තියලා අපි සංකේතය F1 ඊට වඩා ලොකු F2 ඊට වඩා ලොකු F3 කියලා සංකේත තුනකට කළොත් ගොඩක් දුරට ධාරාව නියත වෙන්න පුළුවන්. මේක ඇත්තටම සංකේත වෙනස් කරාම සමහරවිට ගැලවෙන ඉලෙක්ට්‍රෝන ගන්න වල පොඩි වෙනස් ත්‍රිවතාවය නියත වුණත් ගැලවෙන ඉලෙක්ට්‍රෝන ගන්න වල පොඩි වෙනසක් තියෙන්න පුළුවන් ප්‍රායෝගික ලෝකේ. නමුත් අපි සාමාන්‍ය ආසන්න වශයෙන් සමානයි කියලා තමයි හඳින්නේ. හැබැයි ස්ථිර වශයෙන්ම නැවතුම් විභවයෙන් වෙනස් සංකේත අඩු එක්කෙනාගේ නැවතුම් විභවය අඩුයි. ඊට වැඩි කෙනෙක් වැඩි ඊට වැඩි කෙනෙක් ඊට වැඩි F3 F2 F1 සංකේත වැඩි මේ කෙනායි තමයි නැවතුම් විභවය වැඩි. ඒත් අපිට මේ ප්‍රශ්න පරීක්ෂණයේදී කරලා බලන්න පුළුවන් මොකද්ද? මෙවන EVS සමානයි HF ඍණ 5. ඒතර VS උක්ත කරොත් අපිට H යට H වට E වාරයක් F ඍණ 5 යට E. ඒතර අපිට එන ඍණ අන්තක්ඛණ්ඩයක් හා ධන අනුක්‍රමණය ත්‍රිපස්තරයක්. මේ කැපෙන දෙන දෙලි සංකේතය වෙනවා. ඒක දික් කරොත් මෙතන 5 යට E වෙනවා. ඒතර මේක අනුක්‍රමණය වෙන්නේ HPDV. ඒතර ඔන්න ඔගේ ප්‍රස්තරයක් ලැබෙනවා. ඒකෙන් අපිට නිගමනය වෙනවා මොකද වෙන්නේ සංකේතය වැඩි වෙත්ම නැවතුම් විභවයේ විශාලත්වය වැඩි වෙනවා. මෙතන ලකුණෙන් පෙන්නන්නේ අර අපි NOD විභවයේ ලකුණු කරන්නේ. කැතෝඩ විභවයක් ඉන්න මේ NOD විභවයේ තමයි අපි මේ ලකුණු කරන්නේ. ඒ නිසා තමයි මේක ඍණ පැත්තේ අපිට ලැබෙන්නේ. ඒ වුණාට මේකේ විභවයක් විතර ගත්තා මේක ධනාගය. ඒතර මොකෝ වෙන්නේ? නැවතුම් විභවයේ විශාලත්වය එන්න වැඩි වෙනවා සංකේතය වැඩි කරත්. ඒ වගේම යම් වෙලාවක සංකේතය කුඩා වුණොත් දෙහිලේ සංකේතයට වඩා කිසිම නැවතුම් විභවයක් කිසිම ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙන්නේ නැහැ. අන්න වැදගත්ම නිගමනය තමයි දෙහිලේ සංකේතයට අඩු සංකේතව කොයිතර ත්‍රිවතාවයෙන් පතනය වුණාද? දෙහිලේ සංකේතයට වඩා අඩු දෙහිලේ සංකේතයට වඩා අඩු ඒවා කොතරම් ත්‍රිවතාවයෙන් පතනවත් එකම ඉලෙක්ට්‍රෝන එකක් ගැලවෙන්නේ. අන්න ඒකින් නිගමනය කරත හැකි ආලෝකයේ අංශු වලින් හේතුව තියෙන්නේ. මොකද අංශුක ශක්තිය උරාගත්තොත් විතරයි ඉලෙක්ට්‍රෝන ගැලවෙන්නේ.
එහෙනම් අන්න කොන්ඩම් මාදිර පැහැදිලි කිරීමක් විදිහට තමයි මේක පැහැදිලි කරන්නේ. ওই ටික තමයි නිගමනය කරන්න වෙන්නේ.